සුබ දවසක් හැමෝටම. අද යන්නේ අලුත්ම ෂොප් එකකට. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ෂොප් එකේ අපිට කාර් ගන්නක් තියෙනවා. ඒවත් පොදුම වේයාලනේ. නෑ ඒක තමයි ඇත්ත. මෙතනින් අපිට කාර් එකක් ඕඩර් කරලා අපිට ගන්නත් පුළුවන් එහෙම හැකියාවක් තියෙනවා. මම අන්තිමේට පෙන්නන්නම් වීඩියෝ එකේ. බලමු මෙතන තියෙන ඔරිජිනල් බ්‍රෑන්ඩ් ටොමි ඒ වගේ ඒවා තියෙනවා. බලමු අපි අද මොනවද ෂොප් එකේ ගන්න තියෙන්නේ කියලා ගිහලා. ෂර්ට් එක ලස්සනයි. ක්වොලිටි බ්‍රෑන්ඩඩ් විතරයි මෙතන තියෙන ෂර්ට්ස් එහෙම. එක තියෙනවා ෆුඩ් සයිසනුත් ගන්න තියෙනවා. බහතුරට ජපාන එහෙම තමා ෆුඩ් අයිටම්ස් හැමදේම මේ ඇඳුම් තියෙන ෂොප්වල පවා එක පැත්තකින් තියෙනවා. මිනිස්සුන්ට අත්‍යවශ්‍ය බාණ්ඩ එහෙම මේ ගන්න පුළුවන් විදිහට තමයි මේ තියෙන්නේ එහෙම. අද ස්පෙෂලි චොකලට් ගන්න තමයි මම ආවේ මෙතනට. බලමු චොකලට්ස් තියෙනවද කියලා. තියෙනවා මෙතන. ඔන්න තියෙනවා මම හොයන ඒවා කීපයක්. මම යාළුවෙකුට යවන්න තමා මේවා ගන්නේ. මීට වඩා තියෙනවා මට දුර යන්න වෙනවා ගන්න තැනක. ඒ වුණාට මම මෙතනින් අන යවන්න බැලුවේ. මෙන්න මම ඔයාලට අර කිව්වා නේද මෙතන කාර් පවා ඕඩර් කරන්න පුළුවන් කියලා. මෙතනින් අපිට පුළුවන් මේ කාර් එකට කැමති නම් අපිට මෙතන මේ පෙන්වන්න තමයි තියලා තියෙන්නේ. බෙන්ස් එකක් තියෙනවා. කොහොම අලුත්ම වාහන තමයි තියෙන්නේ. මෙතනින් අපිට පුළුවන් ඕඩර් එකක් දාලා දවස් කීපයකින් එයාලා අපිට වාහනේ ලබා දෙන්න. මිනි කූපර් එකක් තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා.
ඔෆිස් ෂූස් එතකොට ඔෆිස් අයිටම්ස් තමා මෙන්න මෙතන තියෙන්නේ ෂර්ට්ස් කෝට්ස් ඒ වගේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන් තනිකර කෝට්ස් තියෙන්නේ ආලට දකින්න ඇති ඒ ජපානි මෙතන වැඩ කරන එක්කෙනෙක් හරි එතන මහිතන් නිලධාරියෙක් තමා ආවේ මම එනා දැකලා යා මේ අයිංගලා ඔළුව නමලා ඒ තමා මේ මිනිස්සුන්ගේ කවුරුවාවත් ඔළුව නමලා කතා කරන ගතියක් තමා තියෙන්නේ ටයි තියෙනවා මෙතන හැම ඔෆිස් වලට අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන් හරි එහෙනම් අද මම මේ ටික ඔයාලට පෙන්නුවා මම පල්ලෙහාට ගිහිල්ලා චොක්ලට්ස් ගන්න තමයි ආවේ අතරතුර තිබුණු ටයිම් එකෙන් ඔයාලට මේ ටික පෙන්නුවේ එහෙනම් channel එක subscribe කරන්න අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක් හැමෝටම